අද පීනල්ලා තියෙන්නේ ඉස්කරන් පුවන්ද වාහනින් පොද්දියට. වාහනේ තමයි ලංකාවට අලුතෙන්ම ආපු BYD Sealand 5. මේක කැටගරි එක බැලුවොත් crossover SUV එකක් විදියට එන්නේ. හැබැයි මේකේ size සහ dimension අතින් බැලුවොත් මේක 2025 SL එකකට වඩා ලොකුයි. ඒකිස්ත මේක ඇත්තටම mid size SUV එකක් ගානට වැටෙනවා. මේගොල්ලන්ගේ BYD lineup එකෙන් ඔගොල්ලෝ දැකලා ඇති වාහනවල SUV කැටගරි එකට ආසන්නයෙන් BYD Atto 3 එක Sealand 6 එක ඒ අතරට ගෙනාපු එක තමයි අද අපි ඔයගොල්ලන්ට ගෑල්ලදී. මේක මේ වෙනකොට මාකට් එකේ ලක්ෂ 180ත් 190ත් අතර වෙලා තියෙනවා. 180ට ඔයගොල්ලන්ට හම්බෙන්නේ ඩයිනමික් version එක. 190ට ප්‍රීමියම් version එක තියෙනවා. මේ දෙක බොහොම සමානයි. ඇත්තටම වෙනස්කම් නැත්තරම් පොඩි කොස්මෙටික්ස් ෆීචර්ස් අතරින් තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඒ අරෙන්න පවර් ට්‍රේන් සියලුම දේ එකම සමානයි. මේ මෙනිකල් එක ප්ලගින් හයිබ්‍රිඩ් කැටගරි එකකින් එන්නේ. ඒතකොට මේක ICE එන්ජින් එකක් ඉලෙක්ට්‍රික් මෝටර් එකක් දෙකක් තියෙනවා. ICE එන්ජින් එකේ 1.5 4 cylinder natural aspirated engine එකක් තියෙනවා. PMS ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තියෙනවා. මේ දෙකෙන්ම කිලෝවොට් 145ක පවර් එකක් නිව්ටන් මීටර් 300ක පමණ ටෝක් එකක් හම්බ වෙනවා. මේකේ තියෙන DMI එකත් BYD ලගේ dual motor intelligence system එක. මේකේ තියෙන සාපේක්ෂව පොඩි blade battery එකක් 12.9 kilowatt hour battery එකක් තියෙන්නේ. මේකේ full EV සහ full range එක full range එකත් එක්ක තමයි කිලෝමීටර් 1050ක් විතර යන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ ඇඩ්වයිස් කරන්නේ. මේකේ 0-100ට යන තප්පර 8ක් විතර යනවා. මේකේ ICE engine එකකින් විතරක් යනවා නම් fuel consumption එක ලීටර් කිලෝමීටර් 22ක් විතර කියනවා. ඒත් මේකේ practicality අතින් high RPM වල සහ කඳු වල යද්දී ලීටර් කිලෝමීටර් 15-16ක් අතර වැඩ කරනවා කියලා තමයි අපිට ඕනකින් දැනගන්න ලැබුණේ. සහ මේකේ EV range එක විතරක් කිලෝමීටර් 70ත් 80ත් අතර ප්‍රමාණයක් තියෙනවා. එක්ස්ටීරියර් බැලුවොත් එහෙම aggressive bold එක්ස්ටීරියර් එක ඔයගලන්ට front view එකේ බලා ගන්න පුළුවන්. මෙතන ඒගොල්ලන්ගේ signature BYD logo එක ලස්සනට අපිට දීලා තියෙනවා. පල්ලෙන් grill එක දීලා තියෙනවා. මේක fake grill එකක් නෙමෙයි. මොකද මේක natural aspirated engine එකක් තියෙන එකකින්ද ඉස්සරහට උලන් වෙන්න මේක grill එක දීලා තියෙනවා. අපි එනම් බලමු මේකේ front view එකේ තියෙන headlamp එක දිහා. මේ combination headlamp එකක් ඇවිල්ලා තින්නේ. මෙතනින් යනවා daytime running light එක මේ විදිහට. ඒක ඇතුලේ LED lights දෙකක් විදිහට dim එක මේ head එක එක්ස්ට්‍රා ඇවිල්ලා තියෙනවා. එතනින් ඇවිල්ලා තියෙනවා මේකේ signal lights. ඒත් එක්ක මෙතනින් ඔයගලන්ට පේනවා ඇති පොඩි නිකන් shadow line එක මේ bump එකට cut out කීපයක් තියලා තියෙනවා. මේක fake cut outs. මෙතනින් උලන් ඇතුළට යන්නේ නැහැ. but මේක aesthetically මාර ලස්සනට හදලා තියෙනවා. මොකද මේගොල්ලන්ගේ වාහන ඔක්කොම එන්නේ ocean aesthetics කියන කැටගරි එක ඇතුළේ තමයි BYD වාහන ඩිසයින් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ windshield එක පළල් windshield එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ඇත්තටම safety අතින් මාර හොඳයි. ඇතිවත් drive කරනකොට හොඳට පේනවා. ඒත් එක මේ පිලේස් තත්ත්ව මෙතන පිලේස ලිනියස් දීලා තින්නේ ඉස්සරහා හොඳට බලා ගන්න පුළුවන් බ්ලයින්ඩ් ස්පොට් අඩු කරන් තමයි දීලා තින්නේ. ඔයගොල්ලෝ මෙතන පේනවා ඇති දීලා තියෙනවා සම්පූර්ණ sensors ටික අපිට ADA system එකට ඕන කැමරා සහ දීලා තියෙනවා එතන අදාළ sensors ටික. අර මෙතනත් ඉස්සරහා front cam එක බලා ගන්න පුළුවන් 360 කැමරා වලට අදාළ. wheel එක බලුවොත් wheel arch එක දිගට plastic වලින් මේකේ ඉන්නේ 18 wheel alloy wheel එකක් black alloy wheel එකක් ඉන්නේ. ලග්න පාක් එක BYD කියලා brand කරලා තියෙනවා. 225 pitch එකක් තියෙන 18 inch alloy wheel එකක් ඉන්නේ. මේකේ ඇතුලේ display ඔයගලන්ට හම්බ වෙනවා. front suspension එක MacPherson strut
සස්පෙන්ෂන් එකක් තමයි ඔයගලන්ට හම්බෙන්නේ. ඔයගලන්ට සයිඩ් මිරර්ස් විදියට වින්කර් මිරර්ස් එක retractable mirror එකක් තියෙන සයිඩ් මිරර් එක මේකේ ඉන්ඩිකේට් කරන බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින් සිස්ටම් එක සහ මේක හීටඩ් මිරර් එකක් එන්නේ වහින වෙලාවට මේක හීට් කරන්න පුළුවන් වතුර බැඳෙන්නේ නැති කෙනෙක්. ඩෝ පැනල්ස් ගත්තම ඩෝ එක මෙතන කීලස් එන්ට්‍රි වලට ඩෝ එක දීලා තියෙනවා. මට පොඩි දෙයක් කියන්න අමතක වුණා. මෙතන ඩ්‍රයිවර් සයිඩ් එකේ NFC කාඩ් එක ඔයගලන්ට මේක අන්ලොක් කරගන්න පුළුවන්. මෙතනට තමයි දීලා තියෙන්නේ. මම ඒ පැත්තට ගියාම මේක පෙන්නන්න. වාහනේ ෂැඩෝ ලයින් එකක් දීලා තියෙනවා. එරෝඩයිනමික් වලට මාර හොඳයි. වාහනේ උලන් කපාගෙන ඉස්සරහට යන්න පුළුවන් යන්න. මේ ලයින් එක මේ දිගටම කන්ටිනියුස් කරලා තියෙනවා. පිටිපස්සට කන්ටිනියු සෙන්නම් මේ ලයින් එක ඇවිල්ලා තියෙනවා වාහනේ. සා මේ BYD ළඟ තියෙන විශේෂයක් තමයි මේ ඩෝර් එක ඔයගලන්ට පේනවා ඇති. සම්පූර්ණ ඩෝර් එකේ ඩෝර් සීල් එකත් එක්කම තමයි ඕපන් වෙන්නේ. ඒකෙන් ඉස්සරහ ක්ලෝදින් හරි පස් ක්ලෝදින් හරි මඩ පාරක් පදිනවා නම් ඊය පැත්ත රගින්න පැසෙන්ජර්ස් ලගේ ඇතුළට යන එනකොට තුල් පැත්තට වදින්න විදියක් නැහැ. ඩෝර් සීල් එකත් එක්ක මේක ඕපන් වෙන්නේ නේද? වැඩිශන ඔයගලන්ට මේක බලා ගන්න පුළුවන් පෙට්‍රල් ටැංක් එක. මම ඔයගලන්ට කලින් කිව්වා මේක ඉලෙක්ට්‍රික් ඇන්ඩ් පෙට්‍රල් දෙකම පාවිච්චි කරනවා කියලා. මේ පැත්තේ පෙට්‍රල් ටැංක් එක දකුණු පැත්ත සයිඩ් එකේ ඉලෙක්ට්‍රික් චාර්ජින් පොයින්ට් එකක් තියෙනවා. පෙට්‍රල් ටැංක් එක ඔයගලන්ට පෙට්‍රල් 52ක් තියෙනවා. ලීටර් 52ක ටැංක් එකක් හම්බ වෙනවා. ඊළඟට කියනවා නම් මේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක වෙන සාමාන්‍යයෙන් වෙනවා මෙතන මේ මීටර 170ක මීටර ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ පාරවල් වලට නම් ඕනම තැනක මේක යන්න පුළුවන්. මේක ඩයිමෙන්ෂන් බැලුවොත් උස මීටර් 1.6ක් වගේ, දිග මීටර් 4.4ක්, පළල මීටර් 1.8ක්, වීල් බේස් එක තියෙනවා මීටර් 2.7ක් වගේ, සහ මේකේ බර කිලෝග්‍රෑම් 1760ක් වගේ තියෙනවා. තම මේකේ ටර්නින් රේඩියස් එක මීටර් 6ක් වගේ තියෙනවා. ෆන්ක්ෂනල් රූෆ් රේල්ස් වීල තියෙනවා. මේක යන්නේ ෆෝම් කලර් එකෙන් සහ පීඩිකට ෆෝම් කලර් එකේ මේක ප්ලාස්ටික් වලින් දීලා තින්නේ. ෆෝම් කලර් එකකින් මේක දීලා තියෙනවා. සහ මේ කොටස ගොඩක් BYD වෙහිකල් වල දැකලා ඇති පොඩි ඩයමන්ඩ් ෂේප් පැනල් එකක් වගේ දීලා තියෙනවා. මේ සයිඩ් එක එතනින් දීලා තියෙනවා. මේ එතකොට මේ රූෆ් එක සහ පහළ බොඩි එක නිකන් ෆ්ලෝටිං විදියට තමයි අපි වාහනේ පිටිපස්ස ගැන කතා කරොත් එහෙම පිටිපස්ස හොඳ ඇග්‍රෙසිව් ලුක් එකක් එක්ක ඊස්තටිකලි අරම ලස්සන ඩිසයින් එකක් දීලා තියෙනවා. මේ ටේල් ලයිට්ස් වලින් ටේල් ලයිට්ස් වල නම් පේනවත් නැහැ. අවුෙන් සමහර පේන්නේ නැතිද අර පැත්තේ පේනවා ඉතින් සීක්වෙන්ෂල් සිග්නල් ලයිට් එකක් තමයි මෙතන දීලා තියෙන්නේ. මෙතන ඩේ ටයිම් රන් ලයිට් එක කම්බිනේෂන් ලයිට් එකක් ඉස්සෙන් මෙතන LED ලයිට් එක මේ සම්පූර්ණ ලයිට් ස්ට්‍රිප් එකම ඒකට ලයිට්ස් ඔන් කරාම මේක ලයිට් ඔන් වෙනවා. බ්‍රේක් ලයිට්ස් ඔන් විතර මේ සයිඩ් එකකින් වැඩ කරනවා. උඩින්නම් කතා කරොත් යනවා ඔයගලන්ට මෙතන දීලා තියෙනවා টপ පවුන්ඩ් ස්පොයිලර් එක, টপ පවුන්ඩ් බ්‍රේක් ලයිට් එක දීලා තියෙනවා. රියර් වින්ඩ්ෂීල්ඩ් එක මෙතන දීලා තියෙනවා ඩීෆෝකස් එක මෙන්න හිට් කරන්න පුළුවන්. වයිපර් එකක් දීලා තියෙනවා. සම්ස්න ඒගොල්ලන්ගේ සිග්නේචර් BYD ලෝගෝ එක දීලා තියෙනවා. එක්කම ඇතින් බලන්න පේනාදී පහලින් සිලෙක්ටර්ස් මේ හැමතැනම සෙන්සර්ස් දීලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් මෙතන ඒගොල්ලන්ගේ ලෝගෝ එක තියෙනවා DMI කියලා. DMI කියන්නේ ඩුවල් මෝටර් ඉන්ටෙලිජන්ස් කියන ටෙක්නොලොජි එක BYD ළඟ තියෙන බේස් බැටරි එකත් එක්ක. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා C-Line 5 කියලා. හරි අපි ඊළඟට මේකේ බූට් ඕපනින් ගැන කතා කරමු. බූට් ඕපනින් ඉන්නේ මෙතන ඔයගලන්ට one tap බටන් එක තියෙනවා. මේකේ ඉලෙක්ට්‍රික් බූට් එකක් ඉන්නේ. තොර මෝටර් සිලින්ඩර් එක ගන්න. මෙතන ඔයගලන්ට ලොක් බටන් එක ආපහු බූට් එක ක්ලෝස් කරන බටන් දෙකම ඔයගලන්ට බලාගෙන පුළුවන්. බූට් එක ඕපන් වුණාම ඊට පස්සේ ලයිට් දෙකක් දෙනවා. අසල් ලයිට් දෙකක බූට් එක ඇතුලේ ලයිට්ස් බලා ගන්න පුළුවන්. අපිට එහා පැත්තේ shopping sets බලා ගන්න පුළුවන්. සා මේකේ විශේෂ දෙයක් තියෙනවා. මේකේ බූට් ලිෆ්ට් එකක් නෑ. full start බූට් එකක් තියෙන්නේ. අවශ්‍ය ඕන බඩුවක් එකපාර මේක ඇතුලට දාන්න පුළුවන්. ඔය ඊළඟට ඔයගලන්ට පහලත් කම්පාර්ට්මන්ට් ඒරියා එකක් හම්බ වෙනවා.
ඒ කම්පාර්ට්මන්ට් ඒරියාවේ මෙතන හම්බෙනවා අපිට ටයර්ස් චේන්ජ් කරගන්න ටූල් කිට් එක. ඊට පස්සේ අපිට මේකේ ස්පෙයා වීල් එකක් හම්බෙන්නේ නැහැ. ටයර් සීලන්ට් එක හම්බ වෙනවා. පම්ප් එකක් හම්බ වෙනවා. මෙතන තව රිෆ්ලෙක්ටිව් වෙස්ට් එකක් තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට අයිබේ එකේ හරි කොහේ හරි වාහනයක් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් වාහනේ බෑලා ටයර් පන්ච් එක දාගන්නවා නම් ඒක ඇඳගෙන දාගෙන ඉන්න පුළුවන්. මේ තියෙන්නේ V2L කේබල් එක. ඒ කියන්නේ vehicle to road කේබල් එක. මේ vehicle එකේ හැකියාව තියෙන මේකේ තියෙන කරන්ට් එක ඔයගොල්ලන්ට ගෙදර කරන්ට් නැති වෙලාවට හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒක එළියට අරගෙන වාහනෙන් එළියට දෙන්න පුළුවන් කරන්ට් එක. මෙතන අපිට ආපහු හම්බ වෙනවා BYD එකේ charging cable එක. මේ බූට් එක ගැන කතා කරොත් බූට් එක සාමාන්‍යයෙන් ලීටර් 460ක විතර ලොකු බූට් එකක් හම්බ වෙනවා. සෑහෙන ලොකු බූට් එකක්. සම්තර පාර්සල් එකක් හම්බ වෙනවා. මේ seats 60-40 විදිහට නවන්න පුළුවන්. ඉතින් මේ කේබල් එක උඩට ඇද්දා මේ සීට් එක සම්පූර්ණ පකඩ නවන්න පුළුවන්. පොත් සාමාන්‍යයෙන් සීට් දෙකම නැවුවාම බූට් ඒරියා එක ලීටර් 1400 විතර තා විශාල බූට් ඒරියා එකක් හම්බ වෙනවා. මේක අර මං කිව්වා වගේ ඔයගොල්ලන්ට ඉතින් බටන් එක ප්‍රෙස් කරලා මේ ටේරියට් එක ලිෆ්ට් එක ක්ලෝස් කරගන්න පුළුවන්. ඔය මතක තියාගන්න මේකේ සෙන්සර් එකක් නැහැ. ඉතින් මතකින් කොට මේක නවතින්නේ නැහැ. ඒ හින්දා ප්‍රොසෙසරෙන් මේක පාවිච්චි කරන්න මෙතන එහෙම අත තියාගෙන ටේරියට් එක වහන්න යන්න එපා. මෙතන අත අහු වෙනවා. ඔව් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පැත්තේ අපිට ඩ්‍රයිවර් සීට් පැත්තේ හම්බ වෙනවා ඉලෙක්ට්‍රික් charging point එක. ඒක බටන් එක ප්‍රෙස් කරලා ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. මේ විදිහට මේකේ දීලා නැහැ fast charging. මොකද හේතුව මේ vehicle එකේ බැටරි එක එන්නේ 12.9 kilowatt hours පොඩි බැටරි එකක් තියෙන්නේ. මොකද ICE engine එකක් එක්ක දුවන හින්දා සාමාන්‍යයෙන් charge වෙන්න 4.5 විතර normal charge එකට වම් full charge. ඉන්ටීරියර් එක තමයි මේ rear seat වලට ගැන කතා කරමු. rear seat වල ඔයගොල්ලන්ට පේනවා leather rear seat සම්බෙලා තියෙන්නේ සම්පූර්ණ කොම leather seats යන්නේ. තුන් දෙනෙකුට මාර හොඳ පහසුවෙන් මෙතන ගමන් කරන්න පුළුවන්. වගේම මගේ පෙරොත් හැම leg room එක සෑහෙන හොඳ leg room එක. head room එක ගැන කතා කරමු දෙන්න. මේක සෑහෙන උස විදියට මේක ස්කූප් විදියට නෙමෙයි මේ ඩිසයින් එක තියෙන්නේ. full SUV එකක් විදියට තමයි මේ roof එක ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා හොඳ head room එකක් තියෙනවා. අතරම මාර comfortable. rear seat වල ගත්තොත් එහෙම හොඳ thigh support එකක් තියෙනවා. මෙතන seat belts දීලා තියෙනවා හැමෝටම 3-point seat belts. මෙතන අපිට cup holder එකක් සහ හොඳ armrest එකක් හම්බෙලා තියෙනවා. මේ ඉස්සර center console එකේ පිටිපස්ස ගත්තොත් එහෙම මෙතන ඔයගොල්ලන්ට BYD design කියලා මේ emblem එක ලස්සනට ඒගොල්ලෝ දීලා තියෙනවා. මෙතන AC vent දීලා තියෙනවා පිටිපස්සට. ඒකේ විශේෂ දෙයක් තියෙනවා. මෙතන AC එක අපිට ඕන ගන්නට අඩු වැඩි කරගන්න පුළුවන්. හැබැයි front එකෙන් ඉස්සරහින් දෙන main AC එකේ එන ප්‍රමාණය තමයි එතන off කරන්න හෝ අඩු වැඩි කරන්න පුළුවන් වෙන දීලා තියෙන්නේ. මෙතන වෙනම හදන්න බෑ. යට මෙතන දීලා තියෙන USB A USB-C port එක. මෙතන පොඩි storage facility එකක් තියෙනවා. විශේෂම දෙයක් තමයි මේකේ flow hump එකක් නැහැ. ඉලෙක්ට්‍රික් විදියට වැඩ කරන වාහනයක් හින්දා ඒ හින්දා මැද වුණත් එකට පහසුවෙන් දුර ගමනක් යන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. ඒ ඩෝර් එක ගැන කතා කරොත් එහෙම සම්පූර්ණ මේ ඩෝර් එක මේ soft touch material දීලා තියෙන්නේ. මෙතන තියෙන foam line එක මේක soft touch යන material කීපයක් පොඩේ සේන් තියෙනවා. මේකත් ප්ලාස්ටික් වලින් නම් මේකත් soft touch material තියෙන්නේ. මේ ආම් රෙස්ටර් soft touch material එක මේක මෙතන ඔයගොල්ලන් පෙරදී assembly parting sticking line එක දෙන මාර ලස්සනයි. සෝ මේක ඇල්ලත් chrome finish එක දෙන මේකට මාර up market look එකක් වාහනයට දීලා තියෙනවා. පහලින් full speaker එකක් දීලා තියෙනවා මෙතන. මේක ඇත්තටම dynamic version එකේ premium version එක වෙනස් වෙන එකක් තමයි. dynamic version එකේ speakers 6යි එන්නේ. senior version එකේ speakers 10ක් එනවා. ඊළඟට මෙතන ඉස්සරහා මේක
මේ ඩෑෂ්බෝඩ් එකේ මේ කොටස අපිට පියානෝ බ්ලැක් වලින් හම්බෙලා තින්නේ. AC vents මෙතන හම්බෙලා තියෙනවා. chrome clean shape එක. මේවා ඔක්කොම soft touch material වලින් තමයි හදලා තියෙන්නේ. මේ ටික ඔක්කොම සේරම soft touch material. මෙන්න පහළ විතරක් ප්ලාස්ටික් ඇවිල්ලා තියෙනවා. මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා මේ vehicle එක හදලා තියෙන්නේ අර ocean aesthetics ඒක ඉන්ස්පයර් කරගෙන ඒ හින්දා මෙතන පොඩි ලයින්ස් එක තියෙන යම් මුදු රළවල පොඩි ස්වභාවයක් දෙන්න මේ ඩිසයින් එක මෙතන ලස්සනට හදලා තියෙනවා. මෙතන ග්ලව් බොක්ස් එක බැලුවොත් එහෙම ග්ලව් බොක්ස් එක ලයිට් ටැග් එක ග්ලව් බොක්ස් එකක් දීලා තියෙනවා හොඳ ඉඩ ප්‍රමාණයක් දෙන්න. ෆ්‍රන්ට් පැසෙන්ජර් සීට් එක බැලුවොත් එහෙම පැසෙන්ජර් සීට් එකට මෙතන අවිලා තියෙනවා ඉලෙක්ට්‍රිකල් සීට් රික්ලයින් කරන්න පුළුවන් අපිට. ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. ලිප් ඇඩ්ජස්ට්මන්ට්ස් දීලා තියෙනවා. අපිට මෙමරි සීට් ෆන්ක්ෂන් එකක් හම්බෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රිකලි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මෙතන වන් පේන ඇති සයිඩ් එකෙන් සයිඩ් එයා බෑග් එකක් දීලා තියෙන පැසෙන්ජර්ට ෆ්‍රන්ට් එකේ ඉන්න. ඊළඟට කියන්න ඕන මෙතන සන් වයිසර්ස් දීලා තියෙනවා. ලයිට් ටැග් එක මිරර් එකක් දීලා තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට සන්ග්ලාසස් දාන්න ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් දීලා තියෙනවා. මේකේ normal rear view mirror එකක් තමයි එන්නේ. මේක ප්‍රීමියම් version එකේදී මෙතෙන්ට එනවා automatic dim rear view mirror එකක්. සහ මෙතන මම ඉස්සෙල්ලා කිව්වා වගේ සම්පූර්ණ ADS සිස්ටම් එකට අවශ්‍ය සෙන්සර්ස් ටික තියෙනවා. මෙතන touch sensible reverse lights එනවා. ඊළඟට මේක විශේෂම දේ තමයි මේකේ මේ තියෙන ලස්සන sunroof එක. අපිට sunroof එකේ කව එක විතරක් මේ විදියට ඕපන් කරගන්න පුළුවන්. නැත්නම් මේ sunroof එක සම්පූර්ණ මේ විදියට ටච් කරලා මේක ඕපන් කරගන්න පුළුවන්. ෆුල් මේක ඕපන් කරගන්න පුළුවන් මේ විදියට. හරි මේකේ ඩ්‍රයිවර් සීට් එක පැත්තට ගත්තොත් මෙන්න ඩ්‍රයිවර් ඩෝර් ගැන කතා කරමු. මේකත් අර විදියටම සම්පූර්ණ soft touch material තමයි දීලා තියෙන්නේ. මෙතන අපේ ඉලෙක්ට්‍රික් ටේල් ගේට් එක ඕපන් කරගන්න බටන් එක දීලා තියෙනවා. සහ පෙට්‍රල් පම්ප් එක ඕපන් කරගන්න බටන් එක දීලා තියෙනවා. මේකේ සම්පූර්ණ සියලුම වින්ඩෝස් එන්නේ ඔටෝමැටික්. මෙතන ඒ ටික දීලා තියෙනවා. සහ මෙතන ට්‍රැඩිෂනල් විදියට ලොක් අන්ලොක් එකයි අපේ මිරර්ස් රිෆ්ලෙක්ට් කරගන්න සහ ඩෝර් ලොක් එකත් එක ඔක්කොම මේ ඩෝර් එකට දීලා තියෙනවා. අපි ස්ටියරින් වීල් එක බැලුවොත් එහෙම ස්ටියරින් වීල් එක දැන් ලොක් කරේහම ටෙලස්කෝපික් දෙකම අපිට දීලා තියෙනවා මේ vehicle එකේ. ඔයගලන්ට ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට ඕන කෝල් ආන්සර් කරන්න මෝඩ් එක චේන්ජ් කරන්න ඒ බටන්ස් ටික මෙහා පැත්තෙන් ඇඩැප්ටිව් ක්‍රෝස් කන්ට්‍රෝල් වලට අවශ්‍ය බටන් ටික දීලා සෙට් එක කරන්න පුළුවන් රීසෙට් කරන්න පුළුවන් vehicle එක. ඒ ටික අපිට දීලා තියෙනවා. මේ පැත්තේ ලයිට් කන්ට්‍රෝල්ස් වලට අවශ්‍ය handles තියෙනවා. මේ පැත්තේ wiper controls අපිට දීලා තියෙනවා. automatic wipers, automatic lights. මේක තව ඉස්සරහා headlights LED තියෙන LED headlights වලට adaptive headlights ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ head එක අවශ්‍ය වෙලාවට head සහ dim විදියට change වෙනවා automatic. ඔයගලන්ට responsibility cluster විදියට display එකක් අපිට එවලා තියෙනවා. මේ පැත්තෙන් tire pressure monitor එක හම්බ වෙනවා. battery එක කොච්චරක් පෙට්‍රල් ඉතින් අපිට යන්න පුළුවන්ද ස්පීඩ් එක EV එක කොච්චරක් දුර දුවලා තියනද කියලා අපිට පාකින් එකේ තියෙන එක ඒ ඔක්කොම අපිට බලා ගන්න පුළුවන් මෙතන ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකේ. සහ මෙතන 12.9 ෆුල් ඩිස්ප්ලේ එකක් දීලා තියෙනවා. මේ vehicle එකේ ගොඩක් දේවල් AC controls AC එක කොහෙද යන්නේ උඩ පහළට අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ හැමදේම චේන්ජ් කරගන්න පුළුවන් මේ ස්මාර්ට් ක්ලස්ටර් එක සහ මේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ඇතුලේ. ලොක් එක කොහොමද සවුන්ඩ් ඩිස්ප්ලේ එනර්ජි ඒ ඔක්කොම වැඩ කරන විදිය මෙතන ෆුල්
ටේට්න සිස්ටම් එක ඇතුලේ බලාගන්න පුළුවන්. මේක මෙතන වයලස් චාර්ජිං එකක් හම්බෙලා නැහැ. හැබැයි ඔයගලන්ට ඩයිනමික් වර්ෂන් එක ගත්තොත් එහෙම ඒකේ හම්බෙනවා වයලස් චාර්ජිං. අපි මෙතෙන්ට આવොත් එහෙම සෙන්ටර් කන්සෝල් එකේ මැද්දට ඔයගලන් බලා ගන්න පුළුවන් ගියර් නොබ් එක. මේක ජොයිස්ටික් එකක් වගේ වැඩ කරන ගියර් නොබ් එකක් අපිට හම්බෙලා තියෙන්නේ. P එකට බටන් එකක් තියෙනවා. රිවර්ස් නියුට්‍රල් ඩ්‍රයිව් එක තියෙනවා. මෙතන ස්ටාර්ට් ස්ටොප් එක තියෙනවා. ඉලෙක්ට්‍රික් පාකින් එක තියෙනවා. හසාඩ් ලයිට්ස් තියෙනවා. ඒත් එක්ක මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් සෙලෙක්ට් කිව්ව මේ වෙහිකල් එකේ ඩ්‍රයිව් මෝඩ්ස් තියෙනවා. මේක ෆුල් EV එකක් විදියට යන්නත් වැඩ කරන්නත් පුළුවන්. හයිබ්‍රිඩ් EV එකක් විදියට GV එකක් විදියට වැඩ කරන්නත් පුළුවන්. මේ වෙහිකල් මේ පැත්තේ මෝඩ්ස් වෙනස් කර ගන්න පුළුවන්. මේකේ එකෝ මෝඩ් එක, නෝමල් මෝඩ් එක සහ පර්ෆෝමන්ස් මෝඩ් එක තියෙනවා. සාමාන්‍යයෙන් මේක 0 ඉඳන් 100 වලට යන්න තප්පර 8ක් විතර ගත වෙනවා. මේ සීලෙන් 5 එකේ ඩ්‍රයිවර් සීට් එකට විතර අපිට ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක through seat heating, ventilator seats on කරගන්න පුළුවන්. සීලෙන් 6 එකේ තමයි සම්පූර්ණ පැසෙන්ජර්ට සහ ඩ්‍රයිවර්ට දෙන්නකටම හම්බෙන්නේ. ඊළඟට මේකේ තියෙන විශේෂම දෙයක් තමයි මෙතනින් අපිට ඩ්‍රයිවර් මොනිටරින් ඇසිස්ට් එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඩ්‍රයිවර්ට නිින්ද ගියොත් හරි ඩ්‍රයිවර් මේකේ වෙහිකල් එක අරගෙන යනකොට වෙන අවධානය වෙනකොට හරි ගියොත් එහෙම අපිට වෝන් කරනවා එලාම් එකක් පදිනවා ඩ්‍රයිවර් මොනිටරින් සිස්ටම් එක තියෙන හින්දා. ඒත් එක්කම අපිට හයි BYD කියලා මෙතන මට දැන් ඒක ලොක් ස්ටොප් කරලා තියෙන නැත්නම් කතා කරන වෙලාවට හැම විටම මේක ඔන් වෙනවා. මෙතන BYD ඔන් කරගන්න පුළුවන්. නැත්නම් මේ පැත්තේ අපිට voice assistant අවශ්‍ය buttons දීලා තියෙනවා. ඊ දැන් බලමු මෙතන මේකේ voice assistant වලින් ඔක්කොම කරගන්න පුළුවන්. Please continue. Hi BYD, please open the Please sunroof. continue. No problem. අර අපි ඒ විදිහට කියනකොට සම්පූර්ණ මේකෙන් voice assistant වලින් වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේකේ විශේෂ දෙයක් තමයි Hi BYD, open my window. I'm here. BYD, open my window. No problem. අර මං කියනකොට මේ ඩ්‍රයිවර් සයිඩ් එකෙන් මගේ voice එක අරගෙන මේ පැත්තේ තියෙන mic එකෙන් එයා ඕපන් කරන්නේ ඩ්‍රයිවර් සයිඩ් එකේ window එක. my window කියලා එම passenger side එහෙම කියලා කියන්න ඕනේ නැහැ. මේකේ දෙපැත්තම mics තියෙන හින්දා. මේක තව කියන්න තියෙනවා මේ ඩ්‍රයිවර් සීට් එකටත් සම්පූර්ණ ඉලෙක්ට්‍රික් ඇඩ්ජස්ට්මන්ට්ස් ඇවිල්ලා තියෙන්නේ. මෙතන අපිට රික්ලයින් කරගන්න පුළුවන්, ස්ටාර්ට් පොස් කරගන්න පුළුවන්, උස වෙනස් කරගන්න පුළුවන්. ඒ ඔක්කොම ඉලෙක්ට්‍රික් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. සහ බ්‍රේක් එක ඒ අපිට ඇක්සලරේටර් එකයි টොප් මවුන්ට් විදියට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් අපිට ඕපන් කරගන්න පුළුවන් අපේ බොනට් එක. මේ තමයි අපේ BYD එකේ සීලෙන් 5 එකේ key fob එක. හැම BYD එකකටම මේ වගේ key fob දෙයක් තමයි මේකටත් හම්බෙන්නේ. මේකේ lock unlock electric tailgate එක open කරන එක තියෙනවා. process මෙතන තියෙනවා vehicle එක මේක start කරන එක තප්පර 5ක් වගේ vehicle start වෙනවා. මෙතනින් tailgate එක open කරගන්න පුළුවන්. එතනින් අපි ඔබගෙනමු vehicle එක අන්න විදිහට අපිට start කරගන්න පුළුවන්. අපි දැන් vehicle එක යනක මං ඉන්නේ මං හිතන්නේ ඔයගලන්ට කිසිම දෙයක් ඇහෙනවා ඇති කියලා. calm and quiet cabin එකක්. සද්දේ නිකන් ඇහෙන්නෙම නැති ගානක් වගේ. අපේ සද්ද එන්ජින් නොයිස් එකවත් අපිට එහෙම දැනෙන්නේ නැහැ. මේ ડોක්ටර් ස්පූන්ගෙන් අහමු කොහොමද ඔගේ ඩ්‍රයිවිං ප්‍රෙෂර් එක මේ වෙහිකල් එක ගත්ත දවසේ ඉඳන් මේක ඇත්තටම සෑහෙන දුර දුවලා තියෙනවා. සාමාන්‍යයෙන් දැනට කිලෝමීටර් 1500කට විතර දුර දුවලා තියෙනවා. ඒකත් ඔක්කොම නුවර පොත්මලේ ඒරියා එකේ හඳු යන එක සහ ඩ්‍රයිවිං ප්‍රෙෂර් එක කොහොමද ඔය? ඔව් දැන් ඇත්තටම කියනවා නම් මම වාහනේ අරගෙන මේ වෙනකොට දවස් 15ක් වගේ වෙන්නේ. එතන මේ දවස් 15ට මට වාහනේ හම්බෙනකොට කිලෝමීටර් 25ක් වගේ තමයි මේක ගිහිල්ලා තිබ්බේ. මේ දැනට මම 1400 500ක් විතර වාහනේ ගිහිල්ලා තියෙනවා මේ දවස් 15ට.
එතකොට දැන් පොලිම කියන්න ඕනේ දැන් මේකේ මේ අර ප්ලගින් හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක තියෙන හින්දා ඇත්තටම එදිනෙදා රාජකාරී වැඩවලට ගොඩක් ලේසි. මොකද චාර්ජ් කරන්නත් පුළුවන්, තෙල් වලිනුත් අපිට යන්න පුළුවන් හින්දා ගොඩක් ඒකේ ලොකු පහසුවක් තියෙනවා. අපි ගමනක් යනකොට එච්චර හිතන්න මේ කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට තෙල් ගාගෙන ඕන තරම් දුරක් යන්න පුළුවන්. ඒත් එක්කම දැන් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලට ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් විදිහටත් ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් යාලා BYD ඇඩ්වර්ටයිස් කරන විදිහට නම් සාමාන්‍යයෙන් කිලෝමීටර් 70ක් විතර මේකට යන්න පුළුවන්. නමුත් දැන් මම වැඩ කරන ප්‍රදේශයේ ගොඩක් කඳු තමයි තියෙන්නේ. ඒකෙදි දැන් මම එක්ස්පීරියන්ස් කරපු දේ තමයි මට ඉලෙක්ට්‍රික් විදිහට මට ඒකෙදි පාවිච්චි කරන්න පුළුවන් උනේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 55ක් වගේ ප්‍රමාණයක් තමයි මට යන්න පුළුවන් උනේ. නමුත් සාමාන්‍යයෙන් ඒක ප්‍රමාණවත් කියලා මට හිතෙනවා ඉදිරියදා ගමන් කටයුතු වලට. ඒ වගේම බොහොම සැප පහසුයි වාහනේ. ගොඩක් ස්මූත් ස්ටියරින් වීල් එක වුණත් ගොඩක් හරිම ලේසි. ඒ වගේම මේ හිල් ක්ලයිම්බින් එක ගැන ඇත්තටම හොරි වෙන්න දෙයක් නැහැ. හොඳ එනර්ජි එකක් තියෙනවා. ඒ වගේම මේ බොහොම ලේසියෙන් ඕනම කන්දක් මට හම්බෙච්ච ඕනම කන්දක් මේ ඉතාම පහසුවෙන් මේ ගමන් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම ඩ්‍රයිවිං ප්ලෙෂර් එක නම් ගොඩක්ම හොඳයි. ගොඩක් සැටිස්ෆයි මේ වෙහිකල් එකත් එක්ක. ඒ තමයි ලංකාවේ අලුතෙන් ඇවිල්ලා තියෙන BYD වෙහිකල් එක. BYD Sealand මම හිතන්නේ තාම ලංකාවට ඇවිල්ලා තියෙන වාහන 200ක් විතර. ඉතින් මේ වාහන 200 එකක් ඩොක්ටර් සුපුන් අරගෙන තියෙනවා. ඉතින් අද මට රිවිව් එකට මේ වෙහිකල් එක දුන්නාට ඩොක්ටර් සුපුන්ට thank you. එහෙනම් අපි වෙන දවසක වෙනත් රිවිව් එකකින් ඉස්සරහට හම්බෙමු.